ඔයාගේ ෆැමිලිත් එක්ක පිටරට ට්‍රිප් එකක් ගිහලා හොඳටම charter වෙන්න ඕන. ඔයා book කරන්න ඕනේ Fitz airline එකේ ටිකට් එක. නන්නත්තර වෙන එක charter වෙන එක guaranteed. මම දැන් share කරන්නේ මගේ personal experience එක 2 days back වෙච්ච සිද්ධිය. අනිත් airlines වලට වඩා රුපියල් 20000ක් 30000ක් අඩුවෙන් අපි promotion කරනවා කියලා promote කරලා අපිට ටිකට් එක දීලා අන්තිමට අපි hotel එක book කරලා visa වලට ගෙවලා ඉන්නකොට call එකක් එනවා නැත්නම් email එකක් එනවා sir ඔයගලන්ට මේ දවස්වල යන්න බෑ sir ඔයගලන්ට මේ දවස්වල ලංකාවට එන්න බෑ sir අපි කිසිම දෙයක් දෙන්නේ නැහැ sir අපි දවස් 3ක් postpone කරනවා sir අපි කිසිම flight එකක් ඔයගලන්ව දාන්නේ නැහැ sir කියලා එහෙමද කරන්නේ අපි 4 දෙනෙක් Fitz එකකින් flight එක book කරලා ගියා යනකොටම පොඩ්ඩක් flight time එක අවුල් වෙලා අපි කොහොම හරි adjust කරලා ගියා ගිහිල්ලා 19th November return වෙනකොට පෑ දාගෙන ඉස්සර අපිට call එකක් එනවා අපේ flight එක delay 7 hours කියලා කමක් නැහැ කියලා අපි hotel එකට කතා කරලා පොඩි ගාණක් දීලා check out time එක පොඩ්ඩක් extend කරා 19 අපි hotel එක check out කරලා එළියට airport එකට එනකොට අපිට Fitz එකකින් call එකක් එනවා අපේ flight එක 19 cancel කියලා flight එකේ තියෙන්නේ 21 කියලා අන්තිමට Fitz එකකින් අපිට option දෙකක් තමයි දුන්නා එකක් ඇවිල්ලා මේ flight එක cancel කරන්න භාගයක් refund කරන්නම් කියලා දවස් 15කට පස්සේ දෙවෙනි option එක අපේ සල්ලි වලින් වීදම් කරලා දවස් 3ක් ඩුබායි වල hotel එකට ගෙවලා ඉඳලා මේ flight එක අල්ලන්න සල්ලි තියෙන කට්ටියට cancel කරපු ගමන් වෙන ටිකට් එකක් දාලා එන්න පුළුවන් family එක්ක යන කට්ටිය මාස ගාන budget කරලා plan කරලා family එක්ක ළමයිත් එක්ක පිටරට ගිහිල්ලා මේව එනකොට ඒගොල්ලෝ මේ වගේ දෙයක් කරන ඒගොල්ලෝ සල්ලි වලට කොහෙද යන්නේ නන්නත්තර තමයි වෙන්නේ කට්ටිය Fitz එක කියන්නේ සාපයක්